අවුරුදු මිලියන 300ක් පරණයි මේක. බයෝ බෙබ් ගස. ඒලියන් ෂිප්. අපි ඉල්ලපො. මේ නූර් අයිලන්ඩ් එකේ තියෙනවා මේක නූර් අයිලන්ඩ් තමයි මේකට කියන්නේ. ඒ අයිලන්ඩ් කියන්නේ මෙන්න මේක මේ වෙනම අයිලන්ඩ් එකක් තියෙනවා මේකේ. අපි දෙන්න දැන් ඉතින් ඒකේ පොඩි වෝක් එකක් දාන්න යන්නේ. ඉස්සලා පැද්දා මාළු බෝට්ටුව. දැන් අපි වෝක් එකක් දානවා. ඒක ඇතුලේ එක එක පැකේජස් තියෙනවා. එතන අපිට නිකන් මේ අයිලන්ඩ් එක ඇතුලේ ඉඳලා කරලා යන්න පුළුවන් ටිකක් 35ක් වේ. යන් ඇතුලේ සීන් එකේ තියෙන මේ පාලම කඩා වැටෙන සීන් එකේ තියෙන දඩස් බඩස් ගන්න ඇවිදයි. නැත්නම් අපි දැන් පාක් එක ඇතුළට එන්ට වෙන්න තැන ඉන්නේ. ඉතින් ඕක තමයි තියෙන්නේ. හැබැයි දැන් ටිකක් හවස් වෙගෙන එන නිසා පහමාරයි. මේ හැබැයි ලස්සන අයිටම් ටික තුනක් තියෙනවා. මේක පැත්තට යන බටර්ෆ්ලයි. අපිට මේ පැත්තට රෙන්ටස් නැහැ. එළිය යන්න පුළුවන් දන්නේ නැහැ නේ. බෑ බං ඒ බටර්ෆ්ලයි ගාඩන් එකේ. ඔව්. ඔව්. මේදී? පාර තියෙනවා. මේ තමයි බටර්ෆ්ලයි ගාඩන් එක. අඩෝ මං ජීවිතේ පළවෙනි පාරට දකින්නේ මේක. බයෝ බෙබ් ගස. මේ මොකද්ද? හිනුවට කිව්වේ. මේ ගැන පොඩි හඳුන්වීමක් කරන්න. මේක බයෝ බෙබ් කියලා තමයි අකුණක් ගහලා තිබෙන්නේ. මේක අර ඉරි තරුණු වලා වෙලා ඒක මේ දැන් මැරෙන්න ඔන්න මෙන්න තියෙන ගහක්. ස්වර්ගස්ත වෙන්න. ස්වර්ගස්ත වෙන්න. අඩෝ මේක ඇතුළ මාර ලස්සනයි. අර ලස්සනයි මේක. ගස් වලින් බලන්න නිකන් හිතනවා මේ UAE එකේ මේ වගේ තැන් තියෙනවා කියලා. ඔව් තියෙනවා. මේ තියෙන්නේ අපි යන්නේ ඒකට තමයි. හරිම ලස්සනයි ඇඩ්වෙන්චර් පාක් එකක් ඔය එකකුත් තියෙනවා අරක ඇතුලේ. අඩෝ ලංකාවේ මේ වගේ තැන් තිබ්බනම් ඔයාලා නිකන් හිතන්න මේ වගේ තැන ලංකාවේ තිබ්බොත් මේ එන 14 වෙනිදාට වගේ මොන වගේ දෙයක් වෙලා තියෙන්නේ. Oh my god! Wow! මොනක් පාලින් කමෙන්ට් එකක් දාන්න නැද්ද යසන්? කොටු කොටු අපිට මේ වැද යන්න බෑද බා? අඩෝ මේක ඇමසන් වලත් ඒ වගේ වා. පොඩි ළමයිට සෙල්ලම් කරන්න තැනකුත් තියෙනවා. අනම්මනෝ කතන්දර කොටයි. ලස්සන view එකක් මේක. හරිම ලස්සනයි. කියන්න දේවල් නැහැ. ගස් කොළන් හුඟ දවසකින් මේ ගස් කොළන් පිරිච්ච තැනකට ආවේ. මේ කාන්තාරේ ඉඳලා මේ ගස් කොළන් වලින් පිරිච්ච තැනකට ආවහම මේ පිරිසුදු ඔක්සිජන් ටිකක් එනවා. හැබැයි මේක ඇතුලේ ඔක්සිජන් නම් නැතුව ඇති මම මට රහිතේ. පොඩ හෙම්බිරිස් ඇදලා ඉන්න හින්දා කොහොමද මේ කොලස් මුඳවත් දැනෙන්නේ නැහැ මේ වෙලාවේ. මේ මයිල ගහද්ද බං? මේක මයිල ගහන්න. අඩෝ වී බලන්න තියෙනවා. I was saved. උඹට දැන් හිතෙන්නේ නැද්ද අපේ පැත්තේ ඝන කැලාවක් කියලා ඒක? මිනිස්සුන්ට කැලේ නෑනේ. මේ මිනිස්සුන්ට ඉබ්බේ කාන්තාරේ විතරයි. ඈ කැලේ නෑනේ මුන්ට. මුන්ට කැලේ නෑ මුන්ට කාන්තාරේ විතරයි තිබ්බේ. කාන්තාරේ විතරයි තිබ්බේ. අපි ලංකාවේ අපිට හැමදේම තියෙනවා. හොඳ නායකයෝ නෑ. හොඳ නායකයෝ නෑ. අන්න කතාව. අපිට එහෙම වෙලා තියෙන්නේ ඒකයි. තිත්ත ඇත්ත. මේක දැන් ස්වභාවික කැලයක්නේ. හැබැයි ඔයාලට ඇහෙනවද කුරුල්ලොන්ගේ සද්ද? ඇහෙනවද කුරුල්ලොන්ගේ සද්ද? ඒකේ ඉන්නේ ස්පීකර් එකකින්. විතර කොහේ ස්පීකර් එකක් තියෙන මේ ගහස් අනිවාර්යෙන් ඇත්තේ. ඉතින් මේ ආටිෆිෂල් තනිකර මේවා ආටිෆිෂල්. මේ වුණත් ආටිෆිෂල් ගස් නෙමෙයි මේ ඇත්තම ගස්. මේ ඇත්තම ගස්. ඉන්නේ ඉද්ද වගේ නිකන් මේ සුදු පාට මල් මේ ඇත්තම ගස්. ගස් ආටිෆිෂල් නෙමෙයි සද්ද ආටිෆිෂල්. මට ඉදිරිය මෙතන තියෙනවා පොසිල් රොක්ස් කියලා එකක්.
Two large old fossil rocks standing like guardians of the island, located at northern tip of Al Nur Island. චරපේ කයිද දන්නේ ඇතුළෙන් කළා. සම්පයි. අන්න එහෙම ගත්තා. හොයාගෙන තියෙන්නේ මිනාස් ග්‍රේස් බ්‍රසීල් in 1995. බ්‍රසීල් වල මිනාස් ග්‍රේස් නේ. මිනාස් ග්‍රේස් කියලා ඩයිල් එකක් තමයි මේක හොයාගෙන තියෙන්නේ. බ්‍රසීල් වල මේ තියෙන විස්තර. 1995 crystal weight more than 200 kilograms. අවුරුදු මිලියන 300ක් පරණයි මේක. ෆොසිල් චර කාලයක් පරණ දෙයක් දෙක අපි දැක්කේ. ජීවිතේ පළවෙනි පාට සහ අවසාන පාට දකින්න වෙන්න පුළුවන් මේ. ෂා ලස්සන තැනක් තියෙනවා. මරු view එකක්. මෙතන මම කපල් එක්කට ගිහින් ෆොටෝ ගහන්න. මෙතනට මට සිරි ලස්සනයි බං ඉතින්. මෙතන හරිය ලස්සන තැන. මෙතන හරිය ලස්සන තැන අපි එතනට ආව බලන්න. කරුවලයි. ඔව්. ඊට බෑගෙන යනවා මෙතන ඉඳන් බලන්න. ඉතින් මේ වගේ තැනුත් මේ කාන්තරය ඇතුළේ තියෙනවා. කාන්තාරේ නෙමෙයි කාන්තාරේ. මේක ඩිරාම් 35ක් කරන් මේක ඇතුළට ආවට මේක ඇවිල්ලා ස්වභාවික දේවල් ගොඩයිනේ. මේ ගස් කියන්නේ හරි සෙන්සිටිව් දේවල්. මේ කාන්තාරයේ මේ ගස් පැල කරන්න මේ මිනිස්සු මාර මේ දේවල් කරනවා මේ ඇතුලේ මේ රට ඇතුලේ. ඉතින් මේ පේන මේ සීඹලා ගහක් තියෙනවා. අපි ලංකාවේ දකින්නට වඩා මේවත් මේ අපේ කැලේ හැදෙන ගස් මේ. මේ ලංකාවේ තියෙනවට වඩා ගස්වල ස්වභාවය වෙනස්. මොකද ඒ රටේ දේශගුණයත් එක්ක වෙන්නේ නැති. හැබැයි ඒකේ ඇවිල්ලා මේ මොකද්ද? මේ මිනිස්සු ඒ ගස් වවලා තියෙනවා. අපේ මිනිස්සුන්ට තමයි මේ වගේ අගයක් නැති. ගස් නැති රටක ගස් වවලා තියෙනවා. නැත්ද? අනිවාර්යයෙන්. ගස් වවලා තියෙනවා. ඒගොල්ලෝ ඒවා පරිස්සම් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අපි බැරි වෙලාවත් මේ ගස්වල අතු කඩලා කොළ කඩලා ගත්තොත් අපිට හරි. ඒවා පරිස්සම් කරන්න ඕන නීති රීති ඒගොල්ලෝ හදලා තියෙනවා. හැම මිනිස්සයාම මේ රටවල් වලින් ගත්තාම UAE වල තමයි වැඩිම නැෂනැලිටිස් ගොඩක් ඉන්න එකම රට. ඒ කියන්නේ අත ලෝකයේ තියෙන හැම පැත්තකින්ම හැම රටකින්ම එක්කෙනෙක් මෙහෙවා ගන්න පුළුවන්. ඒ ඉන්න මිනිස්සුත් ඒ නීතිය ඒ අකුරටම කරනවා ඒ විදිහටම. අවදාවත් තියෙන ඒවා විනාශ කරන්න ඒවා කරන්නේ ඒ ෆලෝ කරන්නේ ඒකයි. නීතියට ගරු කරනවා මේ. අනිවාර්යෙන් ඔයාලට මේ මෙච්චර කොච්චර කැලයක් වුණත් ඔයාලා වෙනද වෙන්න මෙතන කැමරාවක් තියෙනවා. අවිනීතව හැසිරුණොත් අපි දන්නේ නැතුව අපේ account එකට ෆයින් එක ඇඩ් වෙලා තියෙනවා. අනිත් එක මේ ආටිෆිෂල් සවුන්ඩ් දාලා පොඩ්ඩක් අමුතු වයිබ් එකක් දීලා තියෙනවා. ඇහෙන නැති. මේ බ්‍රිජ් එක යට ඇත්තේ. මේ කුරුල්ලෝ නැතුවමත් නෙවෙයි. හැබැයි අර වාහන සද්දේ ඒ හැමදේම නැතිලා අමුතු වයිබ් එකක් තියෙන. අමුතු වයිබ් එකක් තියෙනවා හිතා. හිතා අමුතු වයිබ් එකක් තියෙනවා. මේක ඉල බටර්ෆ්ලයි ගාඩන් එක. මේක තුල ඉන්නේ සමහරවල්. සලමල්. අම්මෝ ඒකේ ඉන්න ලොකු සමනල්ලු ඉන්නවා බා. අර වීදුරුව යට අපි මේ අයිලන්ඩ් එකේ දැන් මේ පැත්ත බලුවා ගිහිල්ලා මේකේ ගොඩාක් තියෙන මේක ඇතුළට අපි ගියේ නෑ. ඒ වුණත් මේ වටේටම ගිහිල්ලා දැන් අපිට යන්න දෙන්නේ මේ පැත්තට. මේ පැත්තේ අමුතු ලයින් ටිකක් තියෙනවා.
මේක තමයි බටර්ෆ්ලයි ගාඩන් එක. අපි ගිහලා බලමු. ඔව්නේ. එනකොට පැත්තෙන් තියෙන තියෙන අකුණු ගහපු නැති මැරිච්ච නැති බැබ් ගසක් තියෙන ඔයගොල්ලන්ට මතක ඇති 6 වසර හරි 7 වසර හරි විද්‍යාව පොතේ අපි ඔය ගහ ගැන ඉගෙන ගත්තා. මට මතකයි මම පොතකුත් හැදුවා ඔය ගහ ගැන. ඕක මේකක් තියෙනවා නේ බං අපේ ලංකාවේ මේ කොහෙද මන්නාරම් පැත්තේ. මන්නාරමේ තමයි මේ පරණම ගහ තියෙන්නේ. ඒක මන්නාරමේ ඔටුවේ තියෙන්නේ කල්ලඩි පාලමෙන් එහාට යනකොට තමයි ඒක හම්බෙන්නේ. ඒක නිකන් ගාලු කොටුව වගේ මේ කොල්ල දන්නා මේ වගේ තියෙන්නේ. මං ගිහිල්ලා තියෙන එකපාරක් බලන්න. ඒක තමයි පරණම බයෝ මොකක්ද ඒකේ නම? බයෝබැබ් ඔය දෙකේ එකක්. ඔයාලා සර්ච් කරලා හොයාගන්න. ඒ දෙකෙන් එකක්. ඒකේ මේ හඳ ගොඩක් ලොකුයි. හිතාගන්න බැරි තරම් ලොකුයි ඒක. හරි අපි ලංකාවට ආවට පස්සේ අනිවාර්යෙන් එතන ගිහිල්ලා බලමු. ජීවිතේ පළවෙනි පාරට මම යන්නේ. ඌ ගියාට මං ගිහිල්ලා නැහැ. මේ මුකුත් මොනවා නැතත් කාක්කෝ නම් ඉන්නවා. මේ ජඩා කාක්කෝ. සාජ කාක්කෝ. මට මේ හරිය යනකොට සත්තුවත් සූදක් එනවා. වෙන පතක් තියෙනවා. නේ? Oh, cactus garden. කාන්තාරේ සාමාන්‍යයෙන් ක්‍රැක්ටස් අපි දන්නේ පතොක් ගස්. ඒවා සාමාන්‍ය දේවල්. හැබැයි ඉතින් මේවා නම් හදාගන්න මේ රටේ මිනිස්සුන්ට අමාරු වෙන්නේ නැහැ. මොකද මෙහෙට ආවේනික ශාකනේ. මේ වගේ අධික කාන්තාරීකරණය වෙච්ච පරිසරවලට ආවේනික ශාක තමයි මේ තියෙන්නේ. අපි මේ පිළිබඳව සවිස්තරාත්මක වීඩියෝ එකක් මේ වගේ ලස්සන ගාඩන් එකකට ගිහිල්ලා දවසක් කරමු. මේ වගේ කැලේ එක කොහේ හරි ලස්සන තැනකට ගිහිල්ලා අනිවාර්යෙන් කරමු. මෙච්චර මේ ලොකු පතොක් ගහක් මම දැක්කමයි බා. මාත් සිරාවට. මම මේ ජීවිතේ පළවෙනි පාරට දකින්නේ මේ පතොක් ගහ. පතොක් ගහට ආස ළමයි බලා ගන්න. අපිට මින්ටොස් එකක් තියෙනවා. මින්ටොස් තමයි මේ ගමනට සදාදර අනුග්‍රහය දක්වන්නේ. අපේ ගමනට අනුග්‍රහය දක්වන්නේ මින්ටොස් සමාගම විසින්. පුළුවන් නම් ස්පොන්සර්ෂිප් එකක් දෙන්න. සබ්ස්ක්‍රයිබර්ස්ලා නැහැ තමයි. එහෙනම් මම සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ඔයාලට කියන්න ඕනම දෙයක් තියෙනවා. කිවි යුතු දෙයක්. සාමාන්‍ය ලංකාවේ මේ වගේ ඕන තරම් දැන් තියෙන රටට විදේශ විනිමය උපයන්න පුළුවන් ටූරිස්ට්ලාගේ. ඉතින් මේ වගේ තැන් වලට ගොඩක් ටූරිස්ට්ලා එනවා. මේ වගේ රටකට ඇවිල්ලා කෘත්‍රිමව හදමු. අන්න වීව් එක. මෙන්න වීව් එක. හැබැයි මෙතනට යන්න අපි අර එන්ටර් වෙච්ච තැනින් ටිකට් එකක් අරගන්න ඕනේ. දැන් අපි ගත්තේ සාමාන්‍යයෙන් ගාඩන් එක කවර් කරන්න පුළුවන් නිකන් ගාඩන් එක වටේ ඇවිදින්න පුළුවන් විදිහේ ටිකට් එක. හැබැයි මේ හැම එකක්ම ඇක්සස් කරනවා නම් ඊට වඩා ලොකු මුදලක් ගෙවලා එන්න ඕනේ. මේ රටේ කරන්සි එකත් එක්ක ඩිරාම් වගේත් එක්ක ලොකු ගාණක් නෙවෙයි. හැබැයි ඒ රටවල් වලට එක කන්වර්ට් කරාම සාමාන්‍ය දැනෙන ගාණක්. මේ කොහොමද බං? නෑ නේද? කසගෙඩි තමයි. මේක අඩුපාඩුවක් තියෙනවා මේ සමහර ගස්වල නමුත් ගහලා තිබ්බනම් හොඳයි. මේ වගේ හැම ගහකම නම් ගහලා නැහැ. දන්නේ තියවත් ගොඩක් තියෙනවනේ මිනිස්සු. මිනිස්සු සහ අපි පෞද්ගලිකව. අන්න ටෙලිපෝටරයක් තියෙනවා මේ වෙන රටකට යන්න පුළුවන් අපිට. අපි ඉතින් මෙතනින් ලංකාවට එන්න හදන්නේ. විස නැතු ලංකාවට එන්න පුළුවන් ටෙලිපෝටරයක් තියෙනවා. UFO එක. UFO එක. Alien ship. අපි මොන බලන්න ප්‍රොජෙක්ට් එකක් මේක තියෙන විදිහට. ඔකට මැදින් යන්න පුළුවන්. ඕකෙන් ගිහ පුළුවන් ශ්‍රී ලංකාවෙම මත වෙනවා. ස්ටාර්ගේට් එක. රෂියන්.
දැන් ඕගොල්ලොන්ට පෙන්වන්නම් සර්වයිව් වෙලා තියෙන බයෝබබ් හෝ බයෝබැබ් ඔය දෙකේ එකක් මේ ඒ ගහක් පෙන්වන්න බෑ ලං කරලා පෙන්වන්න මේක ජීවමානව තියෙනවා මෙතන මේ ගස් මීට වඩා විශාල වෙනවා මේ පරිසරයත් එක්ක මේ දේශගුණයත් එක්ක මේක සමහරට මේ සයිස් එකේ තියෙන ඇති නැත්තම් මේක මෑත කාලීනව හිටවපු ගහක් වෙන්න පුළුවන් මොකද මේක මීට වඩා ලොකු වෙනවා ලංකාව ගිහපු වෙලාවක ලංකාවට ගියාම ලංකාවේ වටේම ගිහිල්ලා අපි නුදුටු පැතිකඩ හොයලා බලමු නුදුටු දේවල් ගොඩයි ඉතින් අපි මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඔයගොල්ලෝ කලින් වීඩියෝ එකේ බැලුවේ අපි අර හංස බෝට්ටු මාළු බෝට්ටුවේ ගියපු ගමන. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් දැක්කේ නූර් අයිලන්ඩ් එක ඇතුලේ තියෙන ස්වභාව සෞන්දර්ය පිරිච්ච ආටිෆිෂල් සවුන්ඩ් එක ස්වභාවික ගස් වලින් පිරිච්ච ලස්සන පරිසරයක්. ඉතින් මම අද යසන්තත් එක්ක ඉතින් මේ වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉඳලා ගොඩ කාලෙකින් හම්බෙච්ච අවුරුදු ගානකින් හම්බෙච්ච යාළුවෙක් එක්ක අද දවසේ ඉතින් ගෙවිලි ඉවරුණා. අඬන්න අල්පා. ඉතින් මම සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ ඉතින් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා මාව මේ වීඩියෝ හොඳයි නම් ෂෙයා කරලා ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වගේ තවත් වීඩියෝ වලින් ආයෙ හම්බෙන්න. ජය වේවා. මාසලාම. කාලයත් සමග කුඩා සන්ධියේ හමු මිතුරන් අපට දැන් මගහැරී ගොස් ඇත. නමුත් අනපේක්ෂිත අයුරින් මේ හමුවන අමුතු සුන්දර මොහොතව අපේ ජීවිතයේ මතක පොත් අලුත් කරනු ඇත. ඉතින් තවත් සොඳුරු මොහොතකින් මා නුඹව මුණ ගැසෙන්නම්. ඔබට සුබ දවසක්.